අයිබෝන් හැමෝටම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වීඩියෝ සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ වලදී කතා කරා ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකක්ද? ප්‍රොජෙක්ට් ලයිෆ් සයිකල් එක. ඒ වගේම ප්‍රොජෙක්ට් එකක තියෙන ප්‍රධාන අංග ගැන. අද අපි කතා කරන්න යන්නේ ප්‍රොජෙක්ට් එකක තියෙන ප්‍රධාන අදියරක් ගැන. ඒ තමයි ප්‍රොජෙක්ට් ප්ලෑනින්. ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගන්න නම් මේ ප්ලෑනින් කියන අදියර හරියටම කරගන්න එක ගොඩක් වැදගත්. ප්ලෑන් නොකරන වැඩකින් අපිට සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අමාරුයි. අද අපි මේ වීඩියෝෙන් කතා කරමු ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරද්දී අපි අනුගමනය කරන්න ඕනේ ස්ටෙප් මොනවද කියලා. අපි මේ හැම ස්ටෙප් එකක්ම එක්සැම්පල් එක තේරුම් ගමු. මුලින්ම අපි බලමු ඇයි ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරන්න ඕනේ කියලා. objectives become clear. අරමුණු පැහැදිලි වෙනවා. ප්ලෑන් කරන ඉඳලා ප්‍රොජෙක්ට් එකේ අරමුණු මොනවද කියලා හැමෝටම පැහැදිලි වෙනවා. efficiency improve. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. නාස්ති වෙන කාලයයි resources අඩු කරගන්න පුළුවන්. risk are minimized. අවදානම අඩු වෙනවා. මතුවෙන්න පුළුවන් ගැටලු කලින් හඳුනාගෙන ඒවට විසඳුම් හොයාගන්න පුළුවන්. collaboration improve. සහයෝගීතාවය වැඩි වෙනවා. කණ්ඩායමේ හැම කෙනෙක්ම තමන්ගේ වගකීම් ගැන දන්නවා. හොඳ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වයට යන්න අපි අඳින මැප් එකක් වගේ. පළවෙනි ස්ටෙප් එක තමයි define project scope. ව්‍යාපෘති විෂයපතය නිර්වචනය කිරීම. මේක තමයි පළවෙනි සහ වැදගත්ම ස්ටෙප් එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ ස්කෝප් කියන්නේ අපි මොනවද කරන්නේ නැත්තේ කියලා පැහැදිලිවම නිර්වචනය කරන එක. මේ ස්ටෙප් එකේදී අපි කරන්න ඕන දේවල් මොනවද කියලා බැලුවොත් goals පැහැදිලිව නිර්වචනය කිරීම. අපේ ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් goal එක මොකක්ද? එක්සැම්පල් විදිහට අපි හදන්නේ අලුත් වෙබ්සයිට් එකක්. deliverables හඳුනා ගැනීම. ප්‍රොජෙක්ට් එක අවසන් වුණාට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද? එක්සැම්පල් විදිහට mobile friendly වෙබ්සයිට් එකක්. exclusion. බැහැර කරන දේවල් ලයිස්තුගත කිරීම. අපි කරන්නේ නැති දේවල් මොනවද? ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් කියන්නේ මේකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක්. මේක ප්‍රොජෙක්ට් එකේ ස්කෝප්, ඩිලිවරබල්ස්, කාල සීමාව ගැන වගේ තොරතුරු අඩංගු වන ලිඛිත ලේඛනයක්. ස්ටෙප් 2 create a work breakdown structure. දෙවෙනි ස්ටෙප් එක තමයි අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ලොකු වැඩ කොටස් ටික පොඩි වැඩ කොටස් වලට කඩා ගන්න එක. මේකට කියන්නේ work breakdown structure. කෙටියෙන් WBS. work breakdown structure එකක් හදන්නේ කොහොමද? මම මෙතනදී එක්සැම්පල් විදියට වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ගන්නම්. level 1 මුළු ප්‍රොජෙක්ට් එකම වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්. level 2 විදියට අපි මේක කොටස් වලට කඩනවා. ප්‍රධාන අදියරයන් විදියට planning, design, development, testing වගේ. ඊට පස්සේ level 3 ඒ ස්ටෙප් වල තියෙන ප්‍රධාන කාර්යයන්. එක්සැම්පල් විදියට design කියන එක අපිට wireframing, UI UX design වගේ කොටස් කරන්න පුළුවන්. level 4 අවසාන වශයෙන් තනි කාර්යයන් විදියට එක්සැම්පල් විදියට UI UX design කරන එකත් අපිට home page design, product page design වගේ කොටස් වලට වෙන් කරන්න පුළුවන්. මේකෙන් අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන හැම වැඩ කොටසක්ම පැහැදිලිව පේනවා. ඒ හින්දා කිසිම වැඩක් මගේ ඇරෙන්නේ නැහැ. step 3 developer project schedule. තුන්වෙනි ස්ටෙප් එක තමයි අපේ ප්‍රොජෙක්ට් එකට නිවැරදි schedule එකක් හදාගන්න එක. මේ ස්ටෙප් එකේදී කරන්න ඕන දේවල් බැලුවොත් determine the order of task. කාර්යයන්ගේ අනුපිළිවෙල තීරණය කිරීම. එක වැඩක් කරන්න කලින් ඊට කලින් කරන්න ඕනේ වැඩේ මොකක්ද කියලා තීරණය කරනවා. එක්සැම්පල් විදියට UI design එක ඉවර කරාට පස්සේ තමයි කෝඩින් පටන් ගන්න පුළුවන්. estimating the time required for each task. එක කාර්යයට ගත වන කාලය ඇස්තිමේන්තු කිරීම. හැම කාර්යයක්ම ඉවර කරන්න කොච්චර කල්යයිද කියලා අපි තීරණය කරනවා. preparing schedule. කාල සටහන් සකස් කිරීම. Gantt chart එකක් පාවිච්චි කරලා කාල සටහනක් හදා ගන්නවා. මේවා ගැන අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු. මේකෙදී වැදගත් වෙන concept එකක් තමයි critical path කියන්නේ. critical path කියන්නේ the list of tasks that determine the project completion date. ප්‍රොජෙක්ට් එකේ අවසන් දිනය තීරණය කරන කාර්ය ලැයිස්තුව. මේවා ප්‍රමාද වුණොත් මුළු ප්‍රොජෙක්ට් එකම ප්‍රමාද වෙනවා. step 4 plan resource and budget. දැන් අපි අපේ plan එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන resources මොනවද කියලා බලමු. human resource මානව සම්පත්. ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය knowledge, skills තියෙන මිනිස්සු කවුද? example විදිහට web developers ලා, designers ලා, equipment and materials අවශ්‍ය උපකරණ. මේ වැඩේට අවශ්‍ය computers, software license, servers වගේ දේවල්, financial resources, මුදල්. මේ හැම දෙයකටම යන වියදම් ඇස්තිමේන්තු කිරීම. මේකෙදී වැදගත් කරුණක් තමයි contingency reserve. වියදම් ඇස්තිමේන්තු කරද්දී අනපේක්ෂිත වියදම් වලට අමතර මුදලක් වෙන් කරනවා. example විදිහට servers fail වුණොත්. step 5 plan for risk. project management වලදී හැම වෙලේම ගැටලු ඇති වෙන්න පුළුවන්. මේවට ලෑස්තිලා ඉන්න එක ගොඩක් වැදගත්. මේ පියවරේදී කරන්න ඕන දේවල් බැලුවොත් identifying risk අවදානම් හඳුනා ගැනීම. ප්‍රොජෙක්ට් එකේ මතුවෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා හිතන එක. එක්සැම්පල් විදියට වෙබ් ඩෙවලොපර් කෙනෙක් අසනීප වෙලා නිවාඩු ගත්තොත්. risk assessment අවදානම් ඇගීම. ඒ අවදානම ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය කොච්චරද? ඒකෙන් වෙන හානිය කොච්චරද? planning solution for risk අවදානම් සඳහා විසඳුම් සැලසුම් කිරීම. ඒ අවදානම ඇති වුණොත් අපි මොකද කරන්නේ?
වැඩේ බාර දෙන්න පුළුවන් වෙන ඩිවලොපර් කෙනෙක් කලින්ම හොයාගන්නවා. 6 වෙනි ස්ටෙප් එක ඩිවලොපර් කමියුනිකේෂන් ප්ලෑන්. මේකත් ගොඩක් අය අමතක කරන ස්ටෙප් එකක්. හොඳ කමියුනිකේෂන් එකක් නැති වුණොත් කොච්චර හොඳ ප්ලෑන් එකක් වුණත් අසාර්ථක වෙන්න පුළුවන්. කාටද සංනිවේදනය කරන්නේ? ටීම් මෙම්බර්ස්, ක්ලයන්ට්, ඉන්වෙස්ටර්ස් මොනවද සංනිවේදනය කරන්නේ? ව්‍යාපෘති ප්‍රගතිය, ගැටලු කොහොමද සංනිවේදනය කරන්නේ? ඊමේල්, ස්ලැක්, වීක්ලි මීටින්ස් කවද්ද සංනිවේදනය කරන්නේ? සතියකට පාරක්. එහෙනම් අද අපි කතා කරා ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කිරීමේ මේන් ස්ටෙප් 6 ගැන. ඩිෆයින් ද ස්කෝප්. අපි මොනවද කරන්න කියලා තීරණය කරන එක. work breakdown structure. ලොකු වැඩ කොටස් පොඩි වැඩ කොටස් වලට කඩන එක. scheduling. වැඩ ටික කරන්න ගතවන කාලය තීරණය කරන එක. resource and budget planning. අවශ්‍ය සම්පත් වියදම් තීරණය කරන එක. risk management plan. මතුවෙන්න පුළුවන් ගැටලු වලට සූදානම් වෙන එක. communication plan. හැමෝම එකට තියාගන්න ප්ලෑන් කරන එක. මේ ස්ටෙප් 6 නිවැරදිව අනුගමනය කරොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වය තහවුරු කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේ අපි Gantt chart වගේ tools ගැන කතා කරමු. ඔයාලට මේ වීඩියෝ එක ගැන ප්‍රශ්න අදහස් තියෙනම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහට දාන වීඩියෝස් මගේ අරින් නැති වෙන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.